ඔයාලත්තාම මාස ලොක්ගානක් ගෙවල යුස් කරන්න කරසේයයි. ඉතින් අද මවාට කියල දෙන්න යන්නේ නොමිල මියස් කරන්න පුල මඩුත් මලුත් සොෆ්ටය කන. ඉතින් අක් බල මොකක්දේ කියලා. හෙලෝ ගස් ඉතින් වෙල්කම් පැක්ට ටෙක් බයිස්ට. ඉතින් අදම මාට කියල දෙන්න කලින් කිව් වගේම කරසයයි වගේ යුස් කරන්න පුළුවන් හැබැයි ෆ්‍රී තියෙන අලුත්මලු සොෆ්ටය ගෙන. තින් මේක තමයි Google ඇන්ටිග්‍රෝටි කියන්න. ඉති අත බලමු Google ඇන්ටිග්‍රෝටිගේ මොනා තියෙන ෆීචර්ස් ඒවගේම මේ කරසයකට වඩා හොඳයිද නැත්තම් වැඩන්න ඇත්ද පොඩක් බලමු. ඉතින් අපි මුලින්ම මෙන්න මේ වගේ යන්න ඕනේ antigravity.google කියලා මෙයාලගේ වෙබ්සයිට් එකට. ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලගේ OS එකට අදාලා මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් Windows වගේ නම් Windows කියලා තමයි පෙන්නයි. ඊට පස්සේ මෙයාලගේ YouTube එකේ පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒක ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකකගේ. ඊට පස්සේ මෙයාගේ පොඩි විස්තරයක් දාලා තියෙනවා එයාලගේ වෙබ්සයිට් එකේ. ඉතින් අපි මේකේ ප්‍රයිසින් පැත්තට ගිහිල්ලා බලුවොත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක තමයි අපිට වැදගත්ම දේ ඉන්ඩිවිජුවල් ප්ලෑන් එක. ඉතින් ඉන්ඩිවිජුවල් ප්ලෑන් එක මෙයාලා තියෙනවා $0 month. කියන්නේ මේක දැන් ෆ්‍රී තියෙන්නේ. ඒ වගේ මෙතන මෙයාලා පොඩි විස්තරයක් දාලා තියෙනවා. ඉතින් ඒජන්ට් මොඩල් ටිකයි ඊට පස්සේ unlimited tab completions, unlimited command request, generous rate limits වගේ ටිකක් දාලා තියෙනවා. ඒ වගේම team plan එකයි enterprises plan එකයි coming soon කියලා ඉතින් අලුතෙන් තමයි රිලීස් කරලා නැහැ. ඉතින් ඔයාලගේ අදාළ OS එකට නම් මේක දාගන්න. ඉතින් මගේ දැන් Mac OS එකේ ඉඳන් Mac කියලා පෙන්නනවා. මම ඒක download කරගන්න මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ platform තුනටම තියෙනවා. ඔයාලගේ එකට හරියන එක දාගන්න. දැන් මට ඕන මෙන්න මේ Apple Silicon කියන එක මම ඒක ක්ලික් කරගන්නවා. ක්ලික් කරලා ඩවුන්ලෝඩ් දෙනවා. හරි guys ඉතින් දැන් මේක මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. දැන් අපි මේක ඉන්ස්ටෝල් කරගමු. ඉතින් normal installation එකක් තමයි තියෙන්නේ. හරි ඉතින් අපි දැන් මේ විදිහට පොඩ්ඩක් අපේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන බලමු මොනවා වගේ තියෙන්නේ කියලා. ඉතින් අපේ software එක මුලින්ම ඕපන් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. welcome to antivirus කියලා තියෙනවා. next කියලා බලමු. ඉතින් මේ වගේ අපිට තෝරගන්න පුළුවන් cursor එකෙන් හරි VS Code එකෙන් හරි import කරගන්න පුළුවන්. මම start fresh කියලා දෙනවා. ඊට පස්සේ කැමති theme එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් තුඩු කියලා ගොඩක් customize කරන්න පුළුවන්. ඉතින් මම dark දෙන tokenite කියනවා. ඊට පස්සේ මේක දානවා. ඊට පස්සේ ඔයාලට මේකේ ඔය Google account එක දෙන්න දෙනවා. ඉතින් මේ විදිහට Google account එකක් දීලා sign in වෙලා මේ වගේ next කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ තමයි sign in වුණාට පස්සේ ඔයාලට interface බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys අපිට මේක project එකක් පටන් ගන්න කලින් මේ වගේ වීඩියෝ වල අපිට කැමති දැනග අපිට හදාගන්න පුළුවන් folder එකක් මොකක් හරි. ඉතින් මම මෙතන folder එකක් හදාගන්නවා මොකක් හරි අපිට ඔය ඊට පස්සේ මේක open කරගන්නවා. ඒ වගේ නැත්තම් ඔයාලට වෙනම කොහේ හරි එකක් හදලා folder එකක් වෙනම manually හදලා ඉවරලා ඒක open කරගන්න පුළුවන්. එහෙම නැත්තම් අර විදිහට කරගන්න පුළුවන්. ඉතින් අපිට මේක පොඩි පොඩි allow කරන්න වෙනවා. ඉතින් මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ folder එකක් දැම්මම පස්සේ. හරි guys ඉතින් folder එකක් open කරගත්තාට පස්සේ අපේ software එක ඇතුලේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ අනිත් ඒවාට වඩා මොකද්ද තියෙන වෙනස කියලා බැලුවොත් මේක හදලා තියෙන්නේ agent first කියන concept එකට. ඉතින් මේකේ ඉන්න agent වලට පුළුවන් අපි දෙන ඕනෙම coding task එකක් තනියම plan කරලා code කරලා run කරලා error fix කරන්නත් ඒ වගේම අපිට manager view එකට ගිහිල්ලා මේ agent ලා වැඩ කරන විදිය බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම යාලට මේ මෙතන තියෙන්නේ මේ විදිහට අපිට screenshots provide කරන්න පුළුවන්. screen record කරලා ඒවා provide කරන්න පුළුවන්. ඒ වගේ වැඩි වැඩි ටිකක් තියෙනවා. ඉතින් මේක මේ වගේ planning fast කියලා option දෙකක් තියෙනවා. ඉතින් planning එකට ගියාම අපිට හොඳට මේක plan කරලා ඉවරලා task ටික මුලින් plan කරලා ඊට පස්සේ කරන්න ඕන පිළිවෙල
ස්ටෙප්ස් ටික ගාන්ට දිල ස්ටෙප් බයි ස්ටෙප් යා කරගෙන නොට තින් මේ ෆාස්ටගෙන් වෙන්නේ කෙලින්ම ඇටස්කය කරලා දානක ඒගේ මෙතන තියන අපිට ප්‍රයිට් කර තිය අපිට මෙතන කැමති මොඩ්ලයක් රන්නන්න දෙන්නවල තින් ජෙමිනයි 3 ප්‍රෝටික තියෙනවා කලව් සොනට් එක තියෙනවා ජීබට එකත් තියෙනවා තින් ඔයිතන ඇටික් බලාන්න පුළුවන් එන්නේ ඉතින් මේක තියෙන ආඩිෆෙක්ස් කියන ෆීචක මරු ඉතින් ඒජන්ටලා වැඩගන්න ස්ට්‍රීන්ෂෝට් ප්ලෑන් එහම අපිට පෙන්වනකි ඉතින් අපිට ඒක දිය බලාගෙන පුළුව ඇති ඒජන්ටලා ගාන්ටඩිය කරගෙන අදිකර කන්ෆර්ම් කරට බලන්න පුළුව ඉතින් වලත් කෝඩීන් කරනවන මේක අනිවාරෙන් ට්‍රයි කරල බලන්න ඕන එක ඉතින් වාට මේක වැඩිපුර පැහදිලි වෙන්ඩත් එක්ක මංවාලට පොඩි දෙයක් මම් පොඩි ප්‍රොම්ට ජනට් කරගත්ත තින්ම එක දීල බලන්න මොනාගෙදට බලාගන්න පුළුවන්ගන්නේ අවට්පුට් කියලා ඉතින් මේක නම බලතු ප්‍රොම්ට එක ති අප මේක මෙතෙන්ට දීල බලන්න කොදයන්නේ කියලා ඉතින් නම්ම යන්නට ප්ලෑනින් කියන එක ජෙමින 3 ප්‍රමෝඩ්ලකින් ති මේක ජනරේට් කියලා වැටන අපි බලම් කොමද වැඩවෙන්න කියලා හරි සිතින් වාඩ මේ පේනානේ ටාස්ටිය කියලා ඉම්පලිමෙන්ටේෂන් ප්ලෑන එක ටාස් කියල එක ඉතින් මේටික ඕපන් කල මේ විදිර බලන්න පුළුවන් යාල මෙන්න මේක මේ විදියට දීලති අපේ ප්ලෑන්් කොමද වැඩ යන්න කියලා ගෝල්ල එක ප්‍රපෝස් කරන චේන්ජස් ටික ඒවගේ මේ ටාස් කියල දන්න දයකම මෙයා මේ වගේ ටික්ටිකක් වගේ දාගෙන එකනින් ප්‍රෝග්‍රස්ගේ මේ අපිට ටික් කරන්න බෑ එයා තම වැඩ යන පිළිට දාගෙනයන්න ඉතිං අප මේ දිර තියෙන මේ වාල් පේන ඇති අප පක්කරික උඩරගහ මෙන්න මේගේ කමෙන්ට ඔන්දි ස්ලයින් කියෙන ඉතින් අපිට පුළුව මේ වගේ උඩට ගිල් අපිට මක්කරි කමෙන්ටක් දෙන්න තියෙනවා මක්කරි අපිට වැඩ ස්පෙසිිකලි වෙන්න ඕන විදිහ තියනම් අපට ඔය කමෙන්ට දාදයනට එතකොට යා විදිහටම වැඩ කරන්න ඉතින්වල් පේන මේ වගේ ෆල්ස්ටයක් හෙම ක්‍රේට්ලා තියෙන ඉතින් ඉතින් මහද ෆෝල්ඩ එක ෆෝල්ඩ එක තුළ දැන් ඔටෝ ක්‍රේට් කරන තින ඉන්ඩෙක්ස්.ටම කියන එකයි මේ සස් ෆයිල් ති අපට තියන්නේ මෙතනින් බල්ල මේ වගේ ඇක්සෙප් කරලා දෙන්න තකොට ඉතුරවැටි කරගෙන යනවා හරිගයි සිතින් වාල මේ සමහට බලපුවානිකම් පොට්ටක් ෆැමිලිය වගේ පේන ඇති ඉතින් ඒමකොද කියල බැලුත් ඉතින් මේක බේස්ලා තියන්නේ වස්කෝඩ් AP එක මත ඉතින් ඒකෙන්දා පොට්ටම් මේ වස්කෝඩ් වගේ තොල් පේන ඇත්තේ ඉතිං අපිටම් බලමු මේක අපේ ලෑන්ඩි පේච්චි මොනවගේ හැදක තියන්න කියලා ඉතින් මෙන්න මේ විදියටම බලාගන්න පුළුවන්ගන්න අපේ ලෑන්ඩිම් පේජ් ඉතින්වාට බලාගන්න පුළුවන් මේක මොනවාගේද මේ කියලා ඉතින් අර අපේ ප්‍රොම්ට එක තියෙන විදිටම දීල තියෙන ඉතින්ම ප්‍රොම්ට එකත් වාට ඔන්න දාලා තියන්න කමෙන්ට් එක මොනවගේද එතකොටට පොඩි අඩියක් ගන්න පුළුවන් ඉතින් මේක තාමේ වැඩ යන ගමන් තියෙන්නේ හරිගය සිතින් ඔන්න වැඩේනම් වෙලා ඉවරයි ඉතින් වාට බලාගන්න පුළුවන් ම ප්‍රොම්ට එක දීල තිබ විදිටම වැඩේ වෙලා තියෙන ඉතින් මෙතනින් අපේ ශෑල එක නම තියෙනවා ඒවගේම ඒවගේ සෙක්ෂන්ස් තුනත් තියෙන ටියටෝරියල් රිවියස් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් කියලා ඒවගේම මෙතන හීරෝ සෙක්ෂන් එක ලොකුවට දීල තියෙන වෙල්කම් ටු ටෙක් බයිස්ඩ ඒවගේම තාපොඩි ොඩි දේවටක දීලා තියෙන ඉට පස මේ ග්ලාස් ෆෙක්ට තියෙන ඒකත් මන් දෙක්ක ප්‍රම්ට එකෙත් දීලා තියෙන ඒවගේම පොඩි කාඩ්ස් ටිකක් අයි තියෙන මේ ඇතිවාට බාගන්න පුළ මාර වැඩ ගැටියක් තියෙනවා මේගේ යටට රිහිල්ලා ඉතින් හොඳ ප්‍රොෆෙෂනල් විදිහට මේක හදලා දීලා තියෙනවා ඉතින් මම පාට පොඩි අයිඩියක් ගන්න මේ ඉක්මනට විනාඩි 5කින් වගේ කරගන්න පුළුවන් වැඩක් මේ තියෙන්නේ ඉතින් ලෑන්ඩින් පේජ් එක හදන හැටි නම් ඉතින් සමහරට ඔයාලා බලන්නදී මේගේ පොඩි වැඩක් දන්නේ මේකෙන් කරන්න පුළුවන් කියලා ඉතින් මම ඔයාලට මේක කරන්න කලින් මගේ Windows එක මම දාගෙන මම පොඩි වෙබ් ඇප්ලිකේෂන් එක හදලා බැලුවා මේ ඇන්ටි ග්‍රැවිටි ඉතින් මං වාටත් ඒක පෙන්න්න මොනාගේද කියලා ඉතින් ක්‍රඩ් එක වැඩ කරන්න පොඩි වැඩටිකක් තියෙනවා මං ඉතිවාලට ඒක පෙන්න්න ති මේකෙත් පොඩි මේ ෆංශනය මොක අපි ලෑන්ඩි පේජ ඉතින් අදන්නක තිවාට අයිඩිය ගන්න පුළන් මේක මොනවාගේද වැඩ කරන්න කියලා දැගිතින්යන් මංවාට පෙන්න්නක වෙබ් ඇපලිකේෂන එකට හරිගයි සිතින් මේ තියන්න මංවාට පෙන්න්නන් කිව මගේ පිසිගේ මංකර ප්‍රජෙක්් එක ඉතින් මේ පොඩි මේ ප්‍රජෙක්් එක මේ තියන්නේ බැක්කෙන්ඩ එක එකන් මෙයා මේ විදිහට මං පොඩි ප්‍රම්ට එකක් දුන්නේ
මට මේ වගේ ස්පොටිෆයි වගේ පොඩි මියසික් පලට්ෆෝර්ම් හදර දෙන්න කියලා ඉතින් මංකුත්ම දැම්මෙන මං යාට කිය මන්ස් ටැක් එක යස් කරන්න එච්චරකිවේ අර විස්තටික දාලා මේ බැක්කෙන්ඩ් එක මේ විදිහට දාලා යා ෆයිල්ටිකොට හදාගෙන තියෙනවා ඒවගේම ෆ්‍රන්ටෙන්ඩ් එකට අවශ්‍ය ෆයිල්ස් මේ ඔක්කෝ මේ වගේ හදාගෙන තියෙනවා ටස දැම්ම මේ ප්‍රජෙක්ටේ රන් කරලා තියෙන්නේ තින් ගියම අපට මේ විදිර බලාගන්න පුල අපේ ඉන්ටෆේසක මෙන්න මේ වගේ තමා තින් මංගතින් පොඩි ටෙස් කරල පෙන්න්නට පොඩි මේ එකකවුන්ටකම හදාගත්තා මේ විදිර ගීට බලමු ඉතින් වාට මෙන්න මේ විදිරදා අපේ ඉන්ටෆේසක බලාගන්න පුලන්ගේ ලොකුණට පස් ඉතින් මේකත් වාට කැමතිදිට කස්ටමස් කල හදාගන්න පුල මං ඉතින් හදල දීන මේ වගේ කියන්නේ ස්පොටිෆයිගේ කලෝන්නක් වගේ වෙන්න දාම හදල දීන්න ඔක්කෝ ෆංශන් ටිකත් වැඩ නෑ හැබැයි ගොඩක් බෝදුවට හදලදී මොකදම පැදිගත්තුනක්වත් වෙන් කරන මේ වැඩේට ඉතින් මේ විදිරමං සිින්දුරිකක් අප්ලෝඩ් කරගෙන තියෙනවා ඉතින් මේ ෆංශන් ඔක්කො වැඩ කරන මේ අපට පොඩියම කඩුවඩි කාන්න පුළුව ඒවගේ මෙතන සිින්දුවරයට කලින් එක දාන්න පුලාන් පිටි පස්ස දාන්න පුලා පෝස් කරන්න පුළුවන් ස්ලයිඩ් එක යවන්න පුළුවන් ඉතින් මේ වගේ මවාට එකත් දාල පෙන්න්න කොපිරයිට් ප්‍රශ්නය සමං ප්ලේ කරන්න දාන්න ඉතින් ඔලට පේනවානේ විදිට මේ ඔක්කෝ ෆංශන් මේ ඔක්කෝ ෆංශනල් කොපිරයිට් ප්‍රශ්නයට පේ වැඩ කරන්න පුල එතකොට මෙතනින් අපේ ප්‍රොෆයිල් එක බලන්න පුල එක ප්‍රොෆයිල් අයිකන් එකත් දාන්න පුළුවන් පලේලිස් තියෙන පලේලිස් හදන්න පුළුවන් මෙතනින් සිදු කියල පලේලිස්ට ට් කරන්න පුළුවන් ඔයගේ මං මැනුවරි පස්සේ බල්ලා පොඩිපොඩි ෆීචස්ටිය ඇඩ් කරගත්තා තියනොන් ෆීචස්ටිය ඉතින් තව මගේ ඇඩමින් කවන්ට ඇත්තින එකින් ඇඩමින් ඩස් බෝඩ් එකට ගිල්ලා අපට කැමති මේගේ සිදුරික අප්ලෝඩ් කරන්න පුළුව තිං හොදා වෙන්න ඉදිවට බලාන්න පුළුවන් දැන් ක්‍රඩ් ඔපරේෂන්සිකත් ඒ විදිර වැඩ කරන්න වැඩගන්න විදිට හදල දීර තියෙන ඉතින් අරගේ ලෑන්ඩිම් පේජ විනාඩි පහම ගදන්න පුල මේකක් හදන්න පැදතුනකට යන්න හරිට කරත් ඉතිවාලා හොඳට ප්‍රොම්ට් එක දුන්නොත් එහෙම මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුව ඉතින් ගොදා කියන්න තියෙන්නේ මේක ගැන ඉතින් මන්නන් හොඳටම රකමන් කරන්න පුළ මොකද කසේයකත් පේඩ් වර්ෂණ එකත් යස් කරපුනෙක් හැටියට කසය යස් කරලා තියෙනෙ හැටියට කියන්න පුල මේක මාරම ෆාස්ට් ඒ වගේම වැඩි රස් දෙන්න අර ගොඩක් හොඳට ඇත්තර වැඩ කරන්න ගොද යුනිවසිට ස්ටරන්ලට පස්සේ සාමාන්‍ය වැඩක් කරන කෙනෙට මේක ෆ්‍රීතිීන හෙද ගොඩක් ලෝ වැඩක් කරගන්න පුළුවන් තිං ඕක තමාද වීඩියෝ තියෙන්නේ ඉතිං ඔයාලත් මේ වීඩියෝ හොඳයිනම් ලයි කරන්න කමෙන්ට් කරන්න ෂය කරන්න එනම් අලුත් විඩිය හම්මෙන ගුඩ්බා